දුන්නා. නමුත් දැන් මෙහෙමයි විත්තිය මැදින් කඩලා තියෙනවා නගර සභාවේ. එතකොට මේකේ තියෙනවා තව සහනාධාර බඩු. තාම අතන මොන්ටිසෝරි ඉවත් වෙලා නැහැ. දැන් මේගොල්ලෝ හවුස් බේකින් නැහැ කියලා බැලුවා. ඒ කට්ටිය ඉවත් වෙලා එතනින් ඇතුල් වෙලා ඒ කට්ටියගේ සීමාවෙන් ඇතුල් වෙලා දොර අරගෙන තියෙනවා. එතකොට නාගන්. එතකොට ඒක හරි. ඒවට මේවා එන්නේ නැහැ. නමුත් ඒ පැත්තේ බඩු මොනවා හරි අඩු වුණොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කට්ටිය වක් කියන්න ඕනේ. මේ පැත්තේ බඩු අඩු වුණොත් ඔය කට්ටිය වක් කියන්නත් ඕනේ. දෙපැත්තම වක් කියන්න ඕනේ. අපිට එහෙම වුණොත් බඩු හොරගම් කිරීම හරි අනර්ථය වෙලා තිබුණොත් අපි දෙපැත්තට විරුද්ධව ඒ එන පැමිණිලි අනුව නඩු දැමීම් කරනවා. ඒකින්ද සාමකාමීව විසඳ ගන්නවා නම් කියන්න. නැත්නම් අපි නීත්‍යානුකූලව පැමිණිලි ලියලා ක්‍රියාමාර්ග ගන්නවා. එච්චරයි. අපිට ඔයගොල්ලෝ හිටියත් එකයි නැතත් එකයි. අපි පැමිණිලි ලිව්වා බඩු මොනවා හරි අඩු වුණොත් ඒ විදිහට ක්‍රියාමාර්ග ගන්නවා. පැහැදිලිද? ඔයගොල්ලෝ වාඩි වෙලා හිටිය කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙතන වැඩ කරන්නේ නැතුව මේ වාඩි වෙලා හිටිය කියලා වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකින්ද ඒක ඉහළ තලයේ කට්ටිය කතා කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දිසාපතිතුමිය ඉන්නවා. අපේ උසස් නිලධාරීන් අද ඒකේ විශ්ින්නවා. ඒවා අපි කතා කරලා විස්තර ගන්න පුළුවන්. නැත්නම් අපි අධිකරණයේ කොහොමද නඩුවක් දාන මේකට සාමය කඩ මේවා කරනවා නම් සාමය කඩ කිරීමක් කරනවා නම් අපරාධ නඩුවට අංශකාරය අසුල්ක වගන්ති අර්ථයේ ඔය පාර්ශ්ව ඔක්කොම උසාවි කැඳවලා එක බැදීම් කරනවා. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අන්තිමට මේ ජීවිස් කට්ටිය ආගෙන යනකට නිකන් පැටලෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි පැහැදිලි කරලා දුන්නේ ළඟට ඇවිල්ලා මම. හරිද? ඔයගොල්ලෝ කැමති දෙයක් කරන්න. මමගේ ජොබ් එක කරනවා. ආයි කියන්න එපා මට ආයි රජයේ සේවකයෝ අර මේවා මම පැමිණිලි ලියුවා. දැන් මම ඒක උසාවියෙන් තමයි ඊළඟ තීන්දුව දෙන්නේ. ඒකින්ද සාමකාමී විශ්ල කරනවා නම් එහෙමයි නැත්තම් ඉතින් අර විදියට ऑफिस ला है ना